හලෝ ගයිස් ඉතින් ඔන්න අද අපි යනවා වෙසක් කර කූඩු බලන්න. හරි ඉතින් ඔය තියෙන අපේ ගමේ වෙසක් තමයි ගොඩක් ගත්තේ නෑ. අපි ඉස්සෙල්ලාම ගියේ මුතියංගනේට. ඊට පස්සේ කෙලින්ම අපි කොහෙටද බදුල්ල මධ්‍යම මහාවිද්‍යාලයට කූඩු බලන්න. එහෙනම් ලොකුවට අවුලක් වෙලා තිබ්බේ නෑ කූඩු ටික බලන් ආව කොහොම හරි. ඊට පස්සේ අපි ගියේ සේනානායක පිට්ටෙන්ට කූඩු බලන්න. කොහොම හරි බදුල්ල පට්ට ලස්සන ලයිට් එක මේසෙට ගොඩක් දාලා තිබ්බා තැන. හැබැයි කැතම සීන් එක තමයි නිකන් කූඩු විතරයි තිබ්බේ සේනානායක පිට්ටෙනිය. කූඩු දෙකයි තිබ්බේ කොහොම හරි ලස්සනට පාරේම නාදලා තිබ්බා ලයිට් ගාලා. ඒ තාටර් වැඩේ මොකද කූඩු 30 කියලා හිතලා ගියේ අවුලක් උන්නේ නැහැ. කූඩු දෙක බලලා කොහොම හරි ඊට පස්සේ තමයි හෙන්නම කැතම සීන් එක උනේ. ඊට පස්සේ අපි ඔතනින් ඉඳන් චුට්ටක් දුරට ගියා අපේ ඉස්කෝලේට යන්න. පෑ නිසා එක කූඩුවක්වත් කරකවන්නේ නැහැ. මට සිටි අම්මෙන් ආගත්ත මොනවාට බොරුවට එක්කන් ආ කියලා සුපිරිට ආගත්ත අම්මගෙන් කොහොමද එක කූඩුවක්වත් කරගන්න තිබ්බේ නැහැ. ලයිට් එක ඕෆ් කරලා තිබ්බේ. ඊට පස්සේ කොහමද අපි ගෙදර යන්නේ කියලා තමයි ආවේ. සෙට් නෑනේ පෙරහැර බලන්න ගියෙත් නෑ. ඔය පිස්තරන් යන්නේ පෙරහැර ඔර්ලෝසු කනුව ගාවින්. මම දන්නවද ගෙනාපු වීඩියෝ එක හෙන චොරයි කියලා. අවුලක් නෑ. ඊළඟ සැරේ හොඳ වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් අද වීඩියෝ ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාලා බොකයි නම් බොකයි හොඳයි නම් හොඳයි කියලා දාලා ලයික් එක්කයි කමෙන්ට් එක්කයි සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි ටටා ගුඩුරු බයි.